ඊයේ මේ කතාව කියලා තිබ්බා විශේෂයෙන්. ජිනීවා තියෙන ලෝක වෙළඳ සංවිධානයේ අවුරුදු 5න් 5ට පවත්වන ට්‍රේඩ් පොලිසි රිවිව් වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචන සාකච්ඡාව තියෙනවා ලබන 14 වෙනිදා 17 වෙනිදා දවස් 3ක්. ඒ 14 වෙනිදා නම් 17 වෙනිදා දවස් 3 ඇතුළේ තියෙන මේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට වෙළඳ අමාත්‍යාංශය යටතේ තියෙන වාණිජ්‍ය දෙපාර්තමේන්තුවත් මුදල් අමාත්‍යාංශය මහ බැංකුව ඒ වගේම කස්ටම් එක BOI එක ඇතුළු ආයතන ගණනාවක් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන්නේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට. එහෙම නැතුව සංචාරයක් නෙමෙයි. ඒ සාකච්ඡාවට යන්න කලින්ම මේ වෙනකොට ලංකාව අනුගමනය කරපු වෙළඳ ප්‍රතිපත්ති මත ඇතිවෙච්ච ගැටලු පිළිබඳ ප්‍රශ්න මේ වෙනකොට එවලා තියෙනවා 245ක්. මේ ප්‍රශ්න 245ට මේ දවස් 3 උත්තර දෙන්න ඕනේ මේ යන නිලධාරී. මේ දවස් 3 ඒ විතරක් නෙමෙයි ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් ලංකාවේ ෆෝකල් පොයින්ට් එකක් කන්ටැක්ට් පොයින්ට් එකක් තියලා යන්න ඕනේ. සාකච්ඡාව යන අතරතුර ටෙක්නිකල් ඩිස්කෂන් මේවා. තාක්ෂණික සාකච්ඡා යන අතරතුර අපි දෙන උත්තරයට සෑහීමකටපත් වෙන්නේ නැතුව ඒගොල්ලෝ අපිත් එක්ක ආපහු සාකච්ඡා කරලා ප්‍රශ්න අහනවා. ආපහු ලංකාවත් එක්ක කතා කරලා නැවත උත්තර දෙන්න. ඒ නිසා එවැනි සාකච්ඡාවක් පිළිබඳව අවබෝධයක් නැතුව ඊටාම පහත් මට්ටමේ ඉස්කෝලේ නොගියා කියලා කියන්නේ නැහැ මං නේද? ඒ කතාව කියන්නේ නැහැ මං. බොහෝ විපක්ෂයේ മന്ത്രിවරු මේ පිළිබඳව මතු කරන කතාව විපක්ෂයේ සමහර සමාජ මාධ්‍යවල යවලා තියෙනවා. ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මොකද මේ කතාව ඇතුලේ උත්සාහ කරනවා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව මේ අර ඊටාම ලාභ නැත්නම් ඊටාම බාල තත්ත්වේවා. එහෙම ඒවා නෙමෙයි. මොකද රටක් ඇටියට රට නියෝජනය කරමින් රට ඇතුලේ ජාත්‍යන්තරයේත් ඒ අවශ්‍ය කටයුතු ටික අපි කරනවා. ඒ නිසා ඒ කටයුත්ත කරගෙන යනකොට ආණ්ඩුව ගමන යනකොට විපක්ෂයට ටිකක් අමාරු ඇති. ඉතින් ඒක එහෙම තමයි.